ආර්ථික විද්‍යාවේදී නිතරම කතා වෙන දෙයක් තමයි මේ පරිපූර්ණ වෙළඳපොළ කියන්නේ. හැබැයි ඉතින් ඇත්තටම මොකක්ද මේක? එන්න අපි මේ සංකල්පය සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. හොඳයි. මේ කතාවේ තේරුම් ගන්න අපි කොටස් 5කට කඩලා බලමු. මුලින්ම පූර්ණ තරංගය කියන්නේ මොකක්ද කියලා බලලා ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ 4 ගැන කතා කරමු. අන්තිමට මේකේ ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියලාත් බලමු. හරි. මේ සංකල්පයේ ලේසියෙන් අල්ලගන්න නම් අපි හැමෝටම හුරු පුරුදු තැනකින්ම පටන් ගමුද? හිතින් මවා ගන්න මලවානේ රම්බුටන් කඩ පේලියක්. එහෙම නැත්නම් පන්සලක් ගාව තියෙන නිලුම් මල් කඩ ටික. මොනවද දකින්න තියෙන්නේ? එක කඩේක තියෙන රම්බුටන් ගෙඩියයි අනිත් කඩේ තියෙන රම්බුටන් ගෙඩියයි අතරේ ලොකු වෙනසක් නෑ නේද? මිල ගණනුත් හරිම කිට්ටුයි. ආන්න ඔන්න ඔය සරල නිරීක්ෂණය තමයි අපේ කතාවේ පටන් ගැනීම. ඔන්න ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී කියන්නේ පූර්ණ තරංගය කියලා. මෙතුන තියෙන වැදගත්මම කාරණය තමයි එකම එක සමාගමකටවත් තනියම මිල තීරණය කරන්න කිසිම බලයක් නැහැ කියන එක. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙනම් මේ කියන පරිපූර්ණ වෙළඳපොළ හැදෙන්න මොනවද ඕන? හරියට කෑමක් හදනකොට අවශ්‍ය දේවල් වගේ මේකටත් අත්‍යවශ්‍යම කොන්දේසි 4ක් තියෙනවා. මෙන්න බලන්න මේ නීති 4. 1. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්න ඕන. 2. විකුණන හැම බඩුවක්ම එක වගේ වෙන්න ඕන. 3. ඕනම කෙනෙක්ට මේ වෙළඳපොළට එන්නත් යන්නත් නිදහස තියෙන්න ඕන. 4 වෙනි එක තමයි හැමෝම හැමදේම ගැන දැනගෙන ඉන්න ඕන. හරි. අපි දැන් මේ එකින් එක ටිකක් විස්තරාත්මකව බලමු. හරි. අපි පළවෙනි එකෙන් පටන් ගමු. මොකද්ද මේ ගැනුම්කරුවේ විකුණුම්කරුවේ ගොඩක් ඉන්න එකේ තියෙන විශේෂත්වය? හිතන්නකෝ මේක හරිම සරලයි. විකුණන අය කොච්චර ගොඩක් ඉන්නවද කිව්වොත් එක කෙනෙක් කියන්නේ හරියට මහ මුහුදේ වතුර බිඳුවක් වගේ. එක කඩයක් යාළගේ නිෂ්පාදනය දෙගුණ කරා කියලාවත් දවසට කඩේ වැහුවා කියලාවත් මුළු වෙළඳපොළටම ඒක දැනෙන්නේවත් නැහැ. ඉතින් එහෙම කෙනෙක්ට කොහොමද මිලට බලපෑමක් කරන්නේ? බෑ. වෙළඳපොලේ තියෙන මිල ඒ විදිහටම පිළිගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. දැන් දෙවනි කාරණය සමජාතීය නිෂ්පාදන. මොකද්ද මේ වචනේ නැතටම කියවෙන්නේ? සරලවම කියනොනම් A කඩෙන් ගන්න රම්බුටන් ගෙඩියයි B කඩෙන් ගන්න රම්බුටන් ගෙඩියයි අතරේ කිසිම වෙනසක් නැහැ. ඒවා එක හා සමානයි. ඉතින් එහෙම වුණාම පාරිභෝගිකයෙක් විදියට බලන්නේ මොකද්ද? මිල විතරයි. කවුද ඉතින් එකම දෙයට වැඩිපුර ගෙවන්න කැමති? අන්න ඒ නිසා තමයි මේ වගේ වෙළඳපොළක ලොකු බ්‍රෑන්ඩ් වලටවත් ටීවී ඇඩ් වලටවත් කිසිම තැනක් නැත්තේ. හරි. එහෙනම් තුන්වෙනි කොන්දේසියට යමු. ඒ තමයි වෙළඳපොළට ඇතුල් වෙන්නයි ඒකෙන් අයින් වෙන්නයි තියෙන නිදහස. මේකේ තේරුම කවුරු හරි කෙනෙක්ට අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ නම් ඒකට ලොකු බාධක නෑ කියන එක. මිලාදික ලයිසන්ස්, පේටන්ට් බලපත්‍ර වගේ දේවල් නෑ. ඒ කියන්නේ කවුරු හරි හොඳ ලාභයක් ලබනව දැක්කොත් අනිත් අයටත් ලේසියෙන් මේ වෙළඳපොළට එන්න පුරාල්. ඒ වගේම තමයි වැඩේ පාඩු නම් ලොකු කරදරයක් මැතුව ඒකෙන් අයින් වෙලා යන්නත් පුළුවන්. මේ එන යන ගතිය නිසා තමයි තරංගය හැමතිස්සෙම ඉහළ මට්ටමක තියෙන්නේ. අන්තිමට 4 වෙනි ලක්ෂණය පූර්ණ දැනුම. ඔන්න මෙතනදි තමයි මේ කතාව ටිකක් විතර න්‍යායාත්මක, ඒ කියන්නේ ඇත්ත ලෝකේ දකින්න අමාරු තැනකට යන්නේ. මෙතන තියෙන උපකල්පනය තමයි මේ වෙළඳපොලේ ඉන්න හැමෝම ගැනුම්කරුවෝ විකුණුම්කරුවෝ හැමෝම හැමදේව දන්නවා කියන එක. හිතන්නකෝ හැම කෙනෙක්ම දන්නවා හැම කඩේකම මිල ගණන් බඩුවල තත්වය විතරක් නෙවෙයි ඒ බඩු හදන්න ගිය වියදම පවා. ඉතින් හැමදේම මච්චර විනිවිද පේනකොට කාටවත් කාවත් රවට්ටලා වැලි මිලක් ගන්න බෑ. ඉතින් අපි දැන් කතා කරපු මේ ලක්ෂණ 4ම එකතු වුණාම ඒක තියෙන ලොකුම වැදගත්ම ප්‍රතිඵලය තමයි මේ වෙළඳපොලේ ඉන්න හැම සමාගමක්ම මිල ගන්නෙකු බවට පත්වෙන එක. මිල ගන්නෙක් කියන්නේ හරියට නමේ තියෙන විදිහටමයි එයාලට වෙළඳපොලේ තියෙන මිල ගන්න වෙනවා. ඒ කියන්නේ පිළිගන්න වෙනවා. එච්චරයි. Tamanට ඕන මිලක් දාන්න කිසිම බලයක් එයාලට නැහැ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අපි කලින් කතා කරපු කාරණා ටික එකට එකතු කරලා බලමු. විකුණන අය ගොඩාක් ඉන්න නිසා එක කෙනෙක් ගානකටවත් නැහැ. බඩු ඔක්කොම එක වගේ නිසා මිනිස්සු හැමතිස්සෙම බලන්නේ අඩුම මිල. හැමෝම හැමදේම දන නිසා අඩුම මිල තියෙන්නේ කොහෙද කියලා ෂණිකව හොයාගන්නවා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? වෙළඳපොලේ මිලට එකඟ වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හරි. දැන් අපි මේ තත්ත්වය චිත්‍රයකින්, ඒ කියන්නේ ප්‍රස්තාරයකින් බැලුවොත් කොහොම පෙනේද? මේකෙන් සමාගමක් මුහුණ දෙන ඇත්තම යථාර්ථය හරි පැහැදිලිව පේනවා. මූලාශ්‍රවල තියෙන විදිහටම තනි සමාගමක් දකින ඉල්ලුම් වක්‍රය කියන්නේ සම්පූර්ණයෙන්ම තිරස් පැතලිරක්.
මේකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ වෙළඳපොලේ තියෙන අර નિયમિત මිලට සමාගමකට ඕනෑම ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී මේකට කියන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුමක් කියලා. මේක ටිකක් හිතලා බැලුවොත් හරිම තර්කානුකූලයි. හිතන්න එක කඩයක් තීරණය කරනවා වෙළඳපොළ මිලට වඩා සතයක් හරි වැඩි ණය කරන්ද. මොකද වෙන්නේ? විකුණුම් එක පාරටම බිඳුවට වැටෙනවා. ඇයි? මොකද හැම පාරිභෝගිකයෙක්ම දන්නවා ඒ බඩුවම අඩු මිලට එහා කඩෙන් ගන්න පුරුවන් කියලා. හරි. ඒලම් මිල අඩු කළොත් එහෙම කරන්නත් කිසිම තීරුමක් නැහැ. මොකද දැනට තියෙන වෙළඳපොළ මිලටම එයාලට ඕන තරම් විකුණ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නිකරුණේ මිල අඩු කරලා ලාභය අඩු කරගන්නේ මොකටද? හරි. දැන් හිතෙන්න පුළුවන් මේක ඇත්ත ලෝකේ දකින්නවත් නැති නිකම් න්‍යායක් නම් අපි මොකටද මේක ඉගෙන ගන්නෙ කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද්ද මේකේ තියෙන ඇත්තම වැදගත්කම? මේක වැදගත් වෙන්න ප්‍රධානම හේතුව තමයි පූර්ණ තරගය කියන්නේ වෙළඳපොළක කාර්යක්ෂමතාවය මනින හොඳම මිම්ම වීම. මේ වගේ වෙළඳපොළක රැඳිලා ඉන්න නම් සමාගම් වලට පුළුවන් උපරිමයෙන් කාර්යක්ෂම වෙන්නම වෙනවා. ඒ කියන්නේ පුළුවන් අඩුම වියදමකින් නිෂ්පාදනය කරන්න. ඉතින් මේකේ වාසිය කාටද? අන්තිමටම පාරිභෝගිකයට. අඩුම මිලට හොඳම දේ ලැබෙනවා. සමස්තයක් විදිහට ගත්තම රටේ සම්පත් නාස්ති නොවි ප්‍රශස්ත විදිහටම පාවිච්චි වෙනවා. අන්න ඒ නිසා තමයි මූලාශ්‍රවල මේක පරමාදර්ශී වෙළඳපොළ ආකෘතියක් විදිහට හඳුන්වන්නේ. ඇත්තටම කිව්වොත් මේක තමයි රන් ප්‍රමිතිය. අපි සැබෑ ලෝකයේ තියෙන වෙළඳපොළවල් කොච්චර හොඳද කොච්චර කාර්යක්ෂමද කියලා මැනලා බලන්න පාවිච්චි කරන මිම්ම. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට හිතන්න හරිම වැදගත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ වෙළඳපොළ ආකෘතිය තමයි පාරිභෝගිකයටයි මුළු සමාජයටයි ලැබෙන්න පුළුවන් හොඳම දේ නම් ඇයි ඇත්ත ලෝකයේ මේ වගේ වෙළඳපොළක් දකින්නත් නැත්තේ? ඒක හිතන්න වටින දෙයක්.